අද අපේ ශ්‍රී ලංකා සංචාරයේ තුන්වෙනි දවස. අපි උදේවරුවේ සීගිරි රොක් එක නැගලා හැන්දෑවරුවේ අපි හිතුවා මින්නේරිය නැෂනල් පාර්ක් එක බලන්න යන්න ඕනි කියලා. මේ ගමන සඳහා අපි සෆාරි ජීප් එකක් බුක් කරා. අපි මේ සෆාරි ජීප් එකේ එක්කනට කිව්වා හොටෙල් සීගිරි එක ළඟට එන්න කියලා. සාමාන්‍යයෙන් හොටෙල් සීගිරි එක ළඟ ඉඳන් මින්නේරිය නැෂනල් පාර්ක් එකට විනාඩි 30ක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක් වගේ දුරක් තමයි තියෙන්නේ. අපි මේ ගමන ගියේ ජූන් කියන්නේ සාමාන්‍යයෙන් මේ සීසන් එක පටන් ගත්ත ගමන් වගේ. ඒ හින්දා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ජීප් එකක් මින්නේරිය නැෂනල් පාර්ක් එක ළඟින්ම ගන්න පුළුවන්. මම කෝකටත් කියලා හොටෙල් සීගිරිය ළඟින්ම මේක බුක් කරා. මොකද අපි එතෙන්ට ඩ්‍රයිව් කරලා ජීප් එකක් හොයාගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා තමයි මම මෙතනින්ම මේක බුක් කරේ. මේක බුක් කරන්න රුපියල් 12000ක් වගේ ප්‍රමාණයක් ගියා. හැබැයි ඔයගොල්ලෝ මින්නේරිය නැෂනල් පාර්ක් එක ළඟින් බුක් කරනවා නම් මෙච්චර ලොකු ගාණක් යන්නේ නැති වෙයි කියලා හිතනවා. ඔයගලන්ට පේනවා ඇති අපි ඩ්‍රයිවර් සීගිරි හොටෙල් එකේ ඉඳන් මින්නේරියට යනකන් ටිකක් හයියෙන් තමයි ඩ්‍රයිව් කරේ. අපි කට්ටියෙන් පොඩ්ඩක් බයෙන් තමයි ඒ ටිකක් කමා කරේ. අපි ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන සෆාරි එක යන්න පිටත් වුණා. ලොකු එක්කෙනෙකුට සාමාන්‍ය රුපියල් 200ක වගේ තමයි ටිකට් එකක් වෙන්නේ. ඒ වගේම ෆොරිනර් කෙනෙකුට නම් ඩොලර්ස් 25ක් විතර වගේ යනවා ටිකට් එක. ඕගොල්ලෝ සීගිරියට ආපුවාම මේ සෆාරි තැන් තුනක් තියෙනවා. එකක් තමයි මේ මින්නේරිය සෆාරි එක. ඊට අමතරව ඔයගලන්ට යන්න පුළුවන් කවුඩුල්ල සෆාරි එක. ඊට අමතරව තව එකක් තියෙනවා. ඒකේ නම තමයි හුරුළු එකෝ පාර්ක් එක. ඒකෙත් ඕගලන්ට සෆාරි යන්න පුළුවන්. මේ මින්නේරිය නැෂනල් පාර්ක් එකක් විදිහට නම් කරලා තියෙන්නේ 1938 දී. හැබැයි මේකේ මායිම් ටික නම් ලකුණු කරලා තියෙන්නේ 1997 දී. ඕගලන්ට පේනවා මේ Google Map එක බලපුවාම සමහරක් තැන් තියෙනවා. හැබැයි මේ මින්නේරිය නැෂනල් පාර්ක් එක ඇතුළේත් ගෙවල් හදලා වගේ තියෙන තැන් තියෙනවා. ඒ කියන්නේ 1997 වෙනකොට මේකේ ගොඩක් තැන් මං හිතන්නේ මිනිස්සු අල්ලගෙන තියෙන්නේ. මින්නේරිය පාර්ක් එකේ ටික දුරක් යනකොට මම මේ දැකපු දෙයින් පුදුම වුණා. මොකද එක ඒරියා එක තනිකරම බැම්බු හැදිලා තිබ්බා. බැම්බු ට්‍රීස් ඒවා ඇත්තටම ඉන්වේසිව් ෂාක් විදිහට තමයි සලකන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ බැම්බු ගස් අස්සේ කිසිම වෙන එක ගහකටවත් හැදෙන්න බෑ. ඒ කොළ වැටුණායින් පස්සේ ඒරියා එකම ග්‍රවුන්ඩ් එක කව වෙන. එතකොට වෙන ගහක් හැදෙන්නේ නැහැ. මම එක ඩොකියුමන්ටරි එකක් බැලුවා. ඒකේ තිබ්බ එක රටක කැලයක් තනිකරම චයිනා වලින් ආපු මේ බැම්බු ට්‍රී එකක් විසින් ඉන්වේසිව් ඒක ශාකයක්. ඒක තනිකරම කව වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ඒක විනාශ කරන්න පොඩ්ඩක් අමාරු තත්ත්වයක තමයි තිබ්බේ. මං හිතන්නේ මින්නේරියෙත් මේ ප්‍රශ්නේ ඇති වෙගෙන යනවා වගේ හැඟීමක් තමයි මට ඇති වුනේ. මම මේ ගැන අපේ ජීප් එකේ ඩ්‍රයිවර් එකෙන් ඇහුවා. ඇත්තට මෙයා කිව්වා වනජීවීකෙන් සමහරක් තැන්වල ගස් වගේක් කැපුවා කියලා. හැබැයි ඒගොල්ලෝ ගස් කැපුවට මේ බැම්බු ට්‍රී එක සෑහෙන ඒරියා එක දැන්ටමත් පැතිරලා තියෙන්නේ. බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන්න වෙයි. නැත්තම් මේ මින්නේරිය නැෂනල් පාර්ක් එක මේ බැම්බු ගස් වලින් ඒක ආක්‍රමණයක් වගේ වෙන්න පුළුවන්. මේ උණ බට එක මේ ඉන්වේසිව් එකක් නේද? උණ බට එක මේ තියෙන්නේ. මේට ආවෙනික එකක් නෙමෙයි නේද? ළඟදිද හැදිලා තින්නේ මුණ බට. ඔව්. මේක මම දැකලා තියෙනවා. මේක වෙන රටවල් වල මේ කියන්නේ පැතිරෙන වල් ගහක් මේක හරි අමාරුයි කන්ට්‍රෝල් කරන්න. ඔව් සර් මේ පාරායිත් එකේ විතරයි. ඩෝසර් කරා ඒක නෑ මේගොල්ලෝ කපනවා. මේක හරි ඉන්වේසිව් මේක. අපි මේ උණ බට ගස් ගැන කතා කර ඉන්නකොටම අපි දැකපු පළවෙනි අලිරංචුව මෙතෙන්ට ආවා. අපි මේ දැකපු අලිරංචිය අලි 12ක් විතර හිටියා. ඒගොල්ලෝ පාර ක්‍රොස් කරේ අපි වාහනේ නවත්තලා තිබ්බ තැනින්මයි. මගේ දුවලා දෙන්න හරි ආසාවෙන් තමයි අලිරංචුව නැරඹුවේ.
ඈත පේන්නේ අවුවට මේ ඇංගිලා ඉන්නේ. ආසියාවේ වැඩියෙන්ම අලිකතුවන ස්ථානයක් විදිහට තමයි මේ මින්නේරිය සහ කවුඩුල්ල වැව්පිටිය සැලකෙන්නේ. සාමාන්‍යයෙන් ජුලයි එහෙම නැත්නම් ඕගස්ට් වගේ ආවම ඕගොල්ලන්ට අලි 300ක් 400ක් වගේ මේ වැව්පිටිය බලා ගන්න පුළුවන්. අපි ගියේ ජූන් වල හින්දා සීසන් එක පටන් ගත්ත විතරක් වගේ හින්දා අපි ගොඩාක් අලි දැක්කේ නෑ. ඒත් හැබැයි අපි අලි 50ක් 60ක් දැක්කා. මේ මින්නේරියේ ඉන්න අලි පොඩ්ඩක් හීලයි වගේ. ඒගොල්ලෝ ගොඩාක් ඕගොල්ලන්ගේ සෆාරි ජීප් එක ළඟට මෙනවා. මේ මෙතනත් ඉන්න අලි රංචුව අපේ ජීප් එක ළඟ ගොඩක් වෙලා හිටියා. අපිත් ඒගොල්ලෝ දිහා බලාගෙන මං හිතන්නේ පැය භාගයක් වගේ ප්‍රමාණයක් අපි මෙතෙන්ට වෙලා ගත කරා. මේ ලංකාවේ ඉන්න අලි හරිම ඉන්ටෙලිජන්ට්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලෝ තනකොළ අරගෙන ඒගොල්ලෝ ඒවා ගසලා තමයි කන්නේ. ඒගොල්ලෝ එකටම කකුලෙන් ගාලා තනකොළ ගලවලා ඒ වගේ වැලි තියෙනවනේ ඒ වැලි ඔක්කොම ගසනවා එකටම. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඒවා හරියට ගන්නෙ. අපේ ශ්‍රී ලංකා සංචාරය අද 4 වෙනි දවස් අපි උදෙන්ම නැගිටලා රිවර්ස්ටන් යන්න පිටත් වුණා. රිවර්ස්ටන් වලට යන්න කලින් අපි ප්‍රධාන වශයෙන් තැන් 3ක වගේ නතර වෙන්න බලාපොරොත්තු වුණායි. පළවෙනි ස්ථානයේ තමයි මේ සීගිරියේ තියෙන රෙස්ටොරන්ට් එක. මෙතන ඉඳන් ලස්සනට සීගිරිය රොක් එක පේනවා. ඒ වගේම මෙතන ස්විං එකක් තියෙනවා. ගොඩක් ටුවරිස්ට්ලා මේ ස්විං එකේ ඉඳන් ෆොටෝස් ගන්නවා. අපිත් හිතුවා මෙතෙන්ට ගිහලා ෆොටෝ එකක් අරගෙනම යන්න ඕනේ කියලා. අපි සීගිරිය ගිය දවස්වල එච්චර ටුවරිස්ට්ලා හිටියේ නෑ. මෙතන උදේ පාන්දර අපි එනකොට කවුරුත් ටුවරිස්ට්ලා ලෝකල් කට්ටියවත් හිටියේ නෑ. මෙතන ගහලා තිබ්බ ස්විං එක ළඟ සාමාන්‍යයෙන් ස්විං එකේ ඉන්නවා නම් ඔයගොල්ලෝ යූස් කරනවා නම් රුපියල් 500ක් ගෙවන්න ඕනේ කියලා. හැබැයි මේ රෙස්ටොරන්ට් එකේ කට්ටිය අපිට කිව්වා සල්ලි ගෙවන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට ඕන තරම් ෆොටෝස් ගහගන්න කියලා. සීගිරියේ ඉඳන් රිවර්ස්ටන් වලට යද්දී අපි ගියේ වෙනස්ම පාරකින්. සාමාන්‍යයෙන් කට්ටිය ගොඩක් යන්නේ මාතලේට ගිහිල්ලා මාතලේ ඉඳන් තමයි රිවර්ස්ටන් වලට යන්නේ. හැබැයි අපි ගියේ පාර තිබ්බේ දඹුල්ලෙන් හැරලා අපි බකමූණ හරහා තමයි රිවර්ස්ටන් වලට ගියේ. මේ පාරෙන් ඕගොල්ලන්ට යද්දී ඕනනම් මොරගහකන්ද ජලාශය බලාගෙන රිවර්ස්ටන් යන්නත් පුළුවන්. ඊට අමතරව මේ පාරෙම තමයි කළුගඟ ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. හින්දා කළුගඟ ජලාශයත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රධාන අරමුණනේ මේ පාරෙන් යනකොට මෙතන තියෙනවා තා පැරණි විහාරයක්. ඒකේ නම තමයි බුදුරුවේ ආය විහාරය. ඔයගලන්ට මේ පේන්නේ විදියට බකුමූණ හරහා යන මේ රිවර්ස්ටන් පාරේ හරිම ලස්සනයි. පාරත් හොඳට කාපට් කරලා තියෙන සෑහෙන දුරක් එනකන්. හැබැයි ඔයගොල්ලෝ උදේකම හරි එහෙම නැත්නම් හැන්දෑවක වගේ යනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. මේ පාරේ ගොඩක් අලි ඉන්නවා. අපි ගියේ පොඩ්ඩක් දවල් වෙලා හින්දා අපිට නම් අලි එක්කෙනෙක්වත් හම්බුන්නේ නැහැ. දඹුල්ලේ ඉඳන් කිලෝමීටර් 30ක් විතර එනකොට එහෙම නැත්නම් බකමුණ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5ක් වගේ රිවර්ස්ටන් පැත්තට එනකොට තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. පාර අයින්ම ගහලා තියෙනවා බෝඩ් එකක්. ඔයගොල්ලන්ට එතනින් හැරිලා තව කිලෝමීටරයක් විතර වගේ දුරක් ඇතුළට යන්න ඕනේ මේ පන්සල බලන්න. අපි දැන් ප්‍රධාන පාරෙන් හැරිලා පන්සල පැත්තට යන ගමන් ඉන්නේ. මම කලින් කිව්වා වගේ මේ පන්සලේ නම තමයි බුදුරුවේ ආය පුරාණ විහාරය. මේ පන්සලේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙනවා පිහිටි ගලේ නෙලපු සැතපෙළ බුදු පිළිමයක්. ඒ සැතපෙළ බුදු පිළිමය පොළොන්නරු යුගයට අයත් එකක් විදිහට තමයි සැලකෙන්නේ. ලංකාවේ පිහිටි ගලේ නිර්මාණය කරපු සැතපෙන බුදු පිළිම ඉතාමත් අතලොස්සයි තියෙන්නේ. ඒ අතරින් පුරාණයේ නිර්මාණය කරපු සැතපෙන බුදු පිළිම තියෙන්නේ 3යි. ඒකෙන් පළවෙනි එක අපි කවුරුත් දන්න ගල් විහාරයේ තියෙන සැතපෙන බුදු පිළිමය. අනිත් එක තමයි තන්තිරිමලේ තියෙන සැතපෙන බුදු පිළිමය. ඊට අමතරව මේ බුදුරුවේ ආය පන්සලේ සැතපෙන බුදු පිළිමයක් තියෙනවා පිහිටි ගලේ නෙලපු. මේ සැතපෙන බුදු පිළිමයට අමතරව මේ අවට ඉතාමත්ම පැරණි නටබුන් ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒකේ ප්‍රධාන එකක් තමයි මේ ඔයගොල්ලන්ට ඉස්සරහින් පේන ඉතාමත් පැරණි චෛත්‍ය. ඒක සාමාන්‍යයෙන් සැලකෙන්නේ අනුරාධපුර යුගයේ හදපු චෛත්‍යයක් විදිහට. ඊට අමතරව මේ අවට ගොඩාක් සිරිපතුල් තියෙනවා. මම හිතන්නේ සිරිපතුල් 4ක් විතර වගේ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්.
මේ චෛත්‍යය හැඩ අනුව තමයි කියන්නේ මේක අනුරාධපුර යුගයේ හදපු චෛත්‍යයක් කියලා. හැබැයි මේ අවටින් කිසිම සෙල්ලිපියක් හෝ කිසිම සාක්ෂියක් හම්බෙලා නැහැ මේවා හරියටම කාලය නිර්ණය කරන්න. මං හිතන්නේ මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බලා ගන්නවා වෙන්න ඕනේ මොකද මෙතන වැඩ කරන කට්ටිය හිටියා. හැබැයි හරියටම මම දන්නේ නැහැ කොහොමද සංරක්ෂණය සිද්ධ වෙන්නේ කියලා. මේ පන්සල පිළිබඳව මිනිස්සු එච්චරම දන්නේ නැහැ. මං හිතන්නේ මිනිස්සු මේක පොඩ්ඩක් දැනගත්තා නම් හොඳයි මෙතෙන්ට ආව ගියා නම් හොඳයි මොකද මෙතන පුරාවිද්‍යා නටබුන් ගොඩාක් තියෙනවා. සමහර විට පුරාවිද්‍යා වටිනාකමින් යුත් සමහරක් දේවල් පොළොව යට වැල්ලලා තියෙන්න පුළුවන්. නිදන් හොරුන්ගේ ආක්‍රමණයකට යන්න පුළුවන් මෙතෙන්ට වැඩි මිනිස්සු ආවේ නැත්තම්. ඕගලන්ට පේනවා ඇති මේ සැතපෙන බුදු පිළිමේ මුහුණ පොඩ්ඩක් දි รา පත් වෙලා එම නැත්තම් විනාශ වෙලා වගේ ගතියක් තියෙනවා. මම දන්නේ ඒක හරියට මේක පසු කාලින විනාශ වුණාද එහෙම නැත්තම් මේක නිර්මාණය කරද්දී මුහුණ නිම කරන්න බැරි වුණාද කියන එක හරියට මම දන්නේ නැහැ. මම බුදු පිළිමේ බලලා වන්දනා කරලා ආවාසගේ පැත්තට යද්දී ලොකු හාමුදුරුවෝ හිටියා. මම ලොකු හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා කරා. ඒ කතා කරද්දී තමයි මට තේරුනේ පොඩ්ඩක් ලොකු හාමුදුරුවෝ කැමති නෑ මේ පන්සල ප්‍රසිද්ධ වෙනවට. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ බකමුණ මේ අවට ගොඩාක් මැණික් එහෙම නැත්තම් මේකේ ගොඩාක් වටිනා පුරාවස්තු තියෙන්න පුළුවන් කියලා හාමුදුරුවෝ විශ්වාස කරනවා. මේක ප්‍රසිද්ධ වුණාම හාමුදුරුවෝ හිතනවා ඒකට පොඩි තර්ජනයක් ඇති වෙයි කියලා. හැබැයි මම දකින්නේ ඒකේ අනිත් පැත්ත. මේක ප්‍රසිද්ධ වුණාම මිනිස්සු එන්න ගත්තාම නිදන් හොරුන්ට මෙතෙන්ට එන්න බැරි වෙන එක තමයි මගේ මතය. මම මේ ආවේ මහමුදුනේ මේ YouTube එකෙන් දැකලා තමයි තැනට ආවේ. මේක වැඩි ප්‍රසිද්ධ නෑ නේ හමුදුනේ මේක. මාධ්‍යයට දෙන්න බැරි තැනක තියෙනවා. ඉතින් හරි ගැටලා දෙන්න බෑ මාධ්‍යයකට දෙනකොට. පිළිපාඩු කියලා දීලා ඒක කවුරුත් සමහර වෙටෙනවා. ඒ හමුදුනේ. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට තියෙන්නේ මේ විශාල පූජා භූමියක්. විද්‍යා ස්ථාන 100 ගාණක් තියෙන. අකින අදමුන්ට 100 ගාණක් තියෙන. මේ අවට තියෙනවද හමුදුනේ ගොඩක්? එහෙම. ඉතින් මේ ඒවා ටික හරියට ගානලා ගානලා පුරා විද්‍යාත්මක මේව කරගෙන කරගන්න අපහසුතාව වලට තියෙන එක ඒක හරි ගැත්තලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එක එක්කෙනා දන්න විදිහෙන් ටික ඔය යදලා ඔය එක කියනවා. මම අර අහපු විදියට අර චෛත්‍ය ටිකක් පරණ කියන්නේ ටිකක් අනුරාධපුර යුගයේ චෛත්‍යයක්. ඒතකොට මේ ප්‍රතිමාව පොඩ්ඩක් පස්සේ හදපු නෙළපු ප්‍රතිමාවක් කියන එකයි මම දැක්කේ YouTube එකේ තියෙන ඒවා. ඔව්. ඉතින් මේ තාම හරියටම කාල මුකුත් නිර්ණය කරලා නැහැ ඒවා. ආ මේ දේවල් සාක්ෂි සහිතව ගලපා ගන්න බැරි වුණා. ඔව් දැන් විද්‍යාත්මකව නම් ඔවා කරන්න පුළුවන් හමුදුනේ. මම හාමුදුරුවොත් එක්ක කතා කරලා මේ පන්සලේ හිටපු එක්කෙනෙක් එක්ක පන්සලේ පල්ලෙහා ගලාගෙන යන අබංගඟ බලන්න ගියා. දෙකක් වෙනවද මෙතන? වස්කම. මම වස්කමේ ගිහලා තියෙන අවුරුදු 15 විතර කලින්. අලි වෙනවද? මේ කරන්ට් එක දැන් දාලා තියෙන්නේ මේ. රැයට දාන්නේ නේ. මෙතන ලස්සන වතුර පාරක් යන්නේ නේ. සෑහෙන ලොකු වතුර පාරක් යනවානේ. ආහා. ඔව්. ඔව්. මේ වතුර පාරනේ. මම ඊළඟ වීඩියෝ එකකින් තව මේ පන්සල ගැන විස්තර ගෙන එන්නම්. ඒ වගේම මම මේ හාමුදුරුවොත් එක්ක කතා කරපු සම්පූර්ණ ඩිස්කෂන් එකත් ඒ වීඩියෝ එක සමගින් ගෙන එන්නම්. ඔගොල්ලෝ travel with අප්පච්චි YouTube channel එක සමග රැඳී සිටින්න. මම ඊළඟ වීඩියෝ එකකින් රිවර්ස්ටන් ගමන ගැන වැඩි විස්තරයක් ගෙන එන්නම්.